සාදරෙන් පිළිගන්නවා ජොබ් ඇඩ්වයිස් YouTube නාලිකාවට 2025 ජූලි මාස රජයේ විභාග දින දර්ශනය දැන් නිකුත් වෙලා තියෙනවා. අපි බලමු කොහොමද මේ දින දර්ශනය වෙන්නේ කියලා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය අධීක්ෂණ කළමනාකරන මෙහෙයුම් කළමනාකරන තාක්ෂණික සේවා ගණයේ දුම්රිය එන්ජින් රියදුරු තනතුරේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2025 විභාගය පැවැත්වෙන්නේ ජූලි 5 වෙනි දින. පැවැත්වෙන ස්ථානයේ කොළඹ. දෙවැනි එක තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ B2 වන නිලධාරී තනතුරට බඳවා ගැනීම සඳහා වෙන විවෘත තරඟ විභාගය. විභාග දිනය වෙන්නේ ජූලි මාස 6 වෙනිදා. විභාගය පැවැත්වෙන ස්ථානයේ කොළඹ. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ දෙවන පන්තියේ දෙවන ශ්‍රේණියේ විගණන අධිකාරී තනතුරට බඳවා ගැනීම වෙන සීමිත තරඟ විභාගය 2024-2025 විභාග දින වෙන්නේ ජූලි 12-13. විභාග පැවැත්වෙන ස්ථානයේ කොළඹ. ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2024-2025 විභාග දිනය වෙන්නේ 19 ජූලි මාස. පැවැත්වෙන ස්ථානයේ කොළඹ. ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග 2025 ජූලි 20 වෙනිදා පැවැත්වෙන්නේ කොළඹදී. ආගමන හා විගණන දෙපාර්තමේන්තුවේ ශේෂ්ඨගත කාර්යාලගත කාණ්ඩ දෙක සේවා ගණයේ බලයක් නිලධාරී තනතුර දෙක ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය ජූලි 26 වෙනිදා කොළඹ පැවැත්වෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු තුන්වෙනි ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය ජූලි 26 වෙනිදා කොළඹදී පැවැත්වෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සහායකයන් පුහුණු බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ජූලි මාස 27 වෙනිදා කොළඹදී පැවැත්වෙනවා. ඒත් එක්කම මම ඔයාට ආරාධනා කරනවා අපේ WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. රජයේ විභාග පිළිබඳ තොරතුරු, රජයේ විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු අපි මේ WhatsApp group එකේ share කරනවා. ඒ හින්දා ඔයාලට ආරාධනා කරනවා අපේ WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න. group එකේ link එක පල්ලෙහා comment section එකේ දාලා තිනවා. ඔයා group එකේ link එකෙන් WhatsApp group එකට join වෙන්න. කොහොම ස්තුතියි අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. අපි අලුත් වීඩියෝකින් ආයෙ හම්බෙමු.